welcome back to my YouTube channel. අද වීඩියෝ එක පටන් ගන්න උදේම වුණාට මේ දවස්වල අපේ පැත්තට උදේ ඉඳන් හොඳටම වහිනවා. ඔන්න ඉතින් උදේම වොෂ් එකක් දාගෙන අම්මා හදලා දුන්න බුද්ධ පූජාවක් තියලා මම ගමනක් යන ලෑස්ති වුණා. ඔයාලට කියන්න අමතක වුණානේ අපේ අම්මා හැමදාම උදේට මේ වගේ බුද්ධ පූජාව අපේ ගෙදර තියෙනවා. මේ තියෙන්නේ මගේ ගම. මගේ ගම තමයි දේදුණු පිටිය. මේ ගම පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ අවසාන කොටසේ. අපේ ගම ඉහළ සහ පහළ කියලා කොටස් දෙකකට බෙදනවා. ඒ වගේම තමයි මේ ගම ඓතිහාසික වටිනාකම් රාශියක එකතුවකින් යුත් ගමක්. මේ තියෙන්නේ අපේ ගමේ ඉස්කෝලේ. ඒ කියන්නේ දේදුණු පිටිය මධ්‍ය මහා විද්‍යාලය. මමත් එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ තමයි. කතාවෙන් කතාව මම යන ගමන කියන්න අමතක වුණානේ. ඔන්න ඉතින් බස් එකට නැගලා මම යන්න ලෑස්ති වුණා. ඉදිකට්ට පස්සේ නූල එනා වගේ අපි ගෙදර ඉන්න දඟමල්ලත් මාත් එක්ක ඔන්න අදත් ආවා. මෙහෙම hina වෙලා හිටියට මෙයා ඉන්නවනම් අපේ ගෙදර කාටවත් ලේසියෙන් එළියට යන්න මෙයා දෙන්නේ නැහැ. මේ තියෙන රඹුක්කල ටවුන් එක. මම කලින් වීඩියෝ එකෙත් කිව්වනේ අපේ ගෙවල් වලට ළඟම ටවුන් එක තමයි රඹුක්කල ටවුන් එක. ඉතින් අපි නුවර දිස්ත්‍රික්කයට අයිති වුණාට ගොඩක් වෙලාවට අපිට ඕන කරන දේවල් ගන්න යවෙන්නේ මෙන්න මේ පැත්තට තමයි. ඉතින් එදා මම ආවේ මෙන්න මේ තැනට. මේ තියෙන්නේ රඹුක්කන බෝධිය. රඹුක්කනාවට ඉන්න ගොඩක් කට්ටිය නිතරම වගේ මේ රඹුක්කන බෝධියට යනවා. මොකද එතන හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මම එදා මෙතනට ආවේ බෝධි පූජාවක් තියන්න. ඇත්තම කිව්වොත් මම එදා මෙතනට එන්න ගියේ තනියම. ඒ වුණාට මම කලින්ම කිව්වනේ මට තනියෙන් කොහේවත් යන්න බෑනේ මගේ සගයත් එක්ක. ඉතින් අපි දෙන්න ඉස්සරවම පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා තමයි බෝධිය ළඟට ගියේ. ඊට පස්සේ ඔන්න ඉතින් අපි බෝධියට පූජා කරලා තිබ්බ පරණ මල් එහෙම අයින් කරලා බෝධිය වටේ ටිකක් පිරිසිදු කරගත්තා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි බෝධි පූජාවට ඕන කරන දේවල් ටික ලෑස්ති කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් බලන්නකෝ වැඩක් කරන්න පටන් ගත්තට පස්සේ මට ඕන දේ ඒ විදිහටම කරන්න මෙයත් එක ටිකක් අමාරුයි. ඉතින් කොහොම හරි එයාගෙත් උදව් අරගෙන මම බෝධි පූජාවට ඕන දේවල් ටික පිළියෙල කරා. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත පූජාව. මේකට තව දේවල් එකතු වෙන්න ඕනේ. ඒ වුණාට මම හදිසියේ බෝධි පූජාවක් තියන්න ආපු හින්දා මට ඒව ලෑස්ති කරගන්න කාලයක් තිබ්බේ නැහැ. මේ බලන්නකෝ මෙතන අපිට වන්දනාමාන කරන්නේ යශෝදරා දේවියගේ පිළිමයකුත් තියෙනවා. ඉතින් මම ඒකට නම් හරිම ආසයි. ඊට පස්සේ ඔන්න ඉතින් අපි දෙන්නා බෝධියෙන් එළියට ඇවිල්ලා සුපුරුදු පරිදි මම යන රඹුක්කන තියෙන කැෆේ එකට ගිහිල්ලා බන් එක්කුත් කාලා ජූස් එක්කුත් පීලා ගෙදර යන්න පිටත් වුණා.
ඉතින් එදා දවස මට හරිම සැනසිලිදායක දවසක් වුණා. ඔන්න ඉතින් එදාම රෑ අපේ ගමේ පෙරහැරක් තිබ්බා. මේ පෙරහැරට කිව්වේ සංඝරාජ පෙරහැර කියලා. මේ පෙරහැරට සංඝරාජ පෙරහැර කියන්නේ වැල්විට අසරණසරණ සරණංකර හාමුදුරුවෝ මේ ප්‍රදේශයට අයිති කෙනෙක් ඉඳා. ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සංඝරාජපුර කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ ජීවත් වෙලා හිටියේ. ඉතින් උන්වහන්සේට දක්වන ගෞරවයක් විදිහට අපේ ප්‍රදේශයේත් මේ වගේ වාර්ෂිකව සංඝරාජ පෙරහැරක් පවත්වනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.